සතුට හොයාගන්න තියෙන්නේ තමන්ගේ ඇතුලේ. සතුට කියන දේ ඇති වෙන්නේ තමන් ජීවිතේ ගත කරන විදිහෙන්. තේරුණාද? අපි ජීවිතේ ගත කරන විදිහක් තියෙන්නේ. ජීවත් වෙන විදිහක් තියෙන්නේ. අන්නේ ජීවත් වෙන විදිහෙන් තමයි සතුට කියන දේ ඇති වෙන්නේ අපිට. තේරුණාද? හිතන්නකො අපිට ඔක්කොම යාන වාහන තිබුණා. හැබැයි අපිට අපි ජීවත් වෙන විදිය ගැන එහෙම නැත්නම් තමන්ට තමන්ගේ ජීවිතය ගැන සතුටක් නැහැ කියලා. සතුට වෙන්න බෑ කියලා. තේරුණාද? කොච්චර යාන වාහන තිබුණත් ඒකෙන් අර සතුට ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඒකයි කියන්නේ මුළු ලෝකෙම ඔබ ගැන අසතුට වුණත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මුළු ලෝකෙම ඔබ ගැන අසතුට වෙන්න පුළුවන්. හැබැයි ඔබ ගැන සතුටු නම් මම ජීවත් වෙච්ච විදිය මට සතුටුයි. මං වැරද්දක් කරේ නැහැ. මම පසුතැවෙන දෙයක් මට මගේ ජීවිතේ පසුතැවෙන්න දෙයක් නැහැ. මම මගේ ජීවිතේ හරි විදියට ගත කරා අවංකව. ඔබට ඒ සතුට විඳින්න පුළුවන් නම් ලෝකෙම අසතුට වුණත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? හැබැයි ඔබ ගැන මුළු ලෝකෙම සතුටු වුණත් තමන්ට තමන්ගේ හිත චෝදනා කරනවා නම් තමන් ජීවත් වෙච්ච විදිහ ගැන මුළු ලෝකෙම සතුටු වුණත් වැඩක් නැහැ. තේරුණාද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භෞතික දියුණුව වගේම අපි හැමෝම ඔබ සාමාන්‍ය ජීවිතේ ගිහි ජීවිතයක් ගත කරන ඔබ හැමෝම භෞතික දියුණුව කියන දේ සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් දියුණු කරගන්න ඕන දෙයක්. තේරුණාද? සල්ලි හම්බ කරන එක, ගෙවල් දොරවල් හදන එක, මේ දේවල් හැමදේම දියුණු කරන්න ඕන. හැබැයි මේක විතරක් නෙමෙයි අපි දියුණු කරගන්න ඕන. භෞතික දියුණුව වගේම අපි මේ ඇතුලේ දියුණුවත් අපි සලසගන්න. ගොඩක් වෙලාවට වෙන්නේ අපි එක අන්තයකට වැටෙනවා. එක පැත්තක් අමතක කරලා අනිත් පැත්තට එක පැත්තකට දුවනවා. නේ? එක භෞතික දියුණුව විතරක්ම හොයාගෙන යනවා. එතකොට මග ඇරෙන්නේ මොකද්ද? ආධ්‍යාත්මික දියුණුව. තමන්ගේ හිතේ දියුණුව. නේ? එක හිතේ දියුණුව විතරක්ම කරනවා. මොකද නැති වෙන්නේ? භෞතික දියුණුව නැති. දක්ෂ කෙනා හරියට ජීවිතය ගත කරන කෙනා ඕක හරි සමබරව ගෙනියනවා. තේරුණාද? සමබරව ගෙනියනවා. ඒක තමයි දක්ෂකම කියන්නේ. ඒ නිසායි තමන්ගේ ඇතුලේ දියුණුව වෙනුවෙන් තමයි පින්වතුනි අපි ධර්මය අහන්න ඕනේ. තේරුණාද? අපි ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ඊළඟට ධර්මයේ අහන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. අපේ අන්නර ආධ්‍යාත්මික දියුණුව. මේ ධර්මයේ තුලින් කරන්නේ අපේ හිත හදන එක. තේරුණාද? අපි පුරුදු වෙච්ච වැරදි පුරුදු ටික අයින් කරලා ඒ වෙනුවට හොඳ පුරුදු ටිකක් අපිට හඳුන්වලා දෙන එක තමයි ධර්මයෙන් කරන්නේ.